අපි දෙවියන්ට වඳිනවද දෙවියෝ අපිට වඳිනවද? බුදුහාමුදුරුවෝ නම් උගන්වන්නේ මිනිස්සුන්ට දෙවියෝ වඳිනවා කියලා. හැබැයි නිකන් මිනිස්සුන්ට නෙමේ දෙවියෝ වඳින්නේ. දෙවියෝ වඳින්නේ සීලය, ගුණය, මානුෂීය ධර්ම නැත්නම් මනුස්ස ධර්ම කියන දේවල් ආරක්ෂා කරගන්න අයට. අපි දෙවියන්ට වැඳ වැඳා දෙවියන්ගේ රැකවරණය ඉල්ලනවාට වඩා අපි කල යුත්තේ සීලය ආරක්ෂා කරගෙන හෘද සාක්ෂියට අනුව ජීවත් වෙමින් අපි ස්වභාව ධර්මයේ නීති මොනවද කියලා හඳුනාගෙන ජීවත් වුණොත් එහෙම අපිට ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. අපිට නිකම්ම ස්වභාව ධර්මයේ ආරක්ෂාව ලැබෙනවා. අපිට නිකම්ම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා අපි දේවාල ගානේ බොරුවට ගිහිල්ලා මල් පහන් පූජා කර කර දෙවියන්ගෙන් අර කිල්ලුවාට මේ කිල්ලුවාට අපිට ලැබෙන්නේ නැහැ. අපි කල යුත්තේ කුමක්ද? අපි පුළුවන් විදිහට අපේ සීලය ආරක්ෂා කරගෙන, ගුණය ආරක්ෂා කරගෙන අපි යහපත් ලෙස ජීවත් වුණොත් අපිට දෙවියෝ වඳිනවා වගේම දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා.